කොටියේ ගැඩි අබ්බා කොටියෝ ඉන්නවා. දැන් මට සාක්ෂියක් හම්බුණා. ඔයාලා විශ්වාස කරයිද දන්නේ. ඔයාලට පැහැදිලිව බලා ගන්න පුළුවන්. කොටියේ ගැඩියක් තියෙනවා. ඉතින් මේ දෙන්නේ අද අපේ ගමන අන්තේ. අද අපි කැම්ප් කරන්නේ මේ කන්ද. ඉතින් අපි ග්‍රේට් වෙස්ටර්න් ස්ටේෂන් එකට ආවා දැන්. ඔයාලට පේන්නේ නැති මේ කොටසේ මේ කන්ද මුතුනට බලාපොල් වැදිලා යනවා කන්ද. අද පොඩි කට්ටක් තියෙනවා. මොකද මේ වතුර පාරේ යන්නේ හින්දා යන්න තියෙන පාරත් ගොඩක් ඉස්සනවා. ඉතින් අම්මෝ හරි අත දිය. ඇස්ස දවසට බණ්ඩක්කා ගෙලින්න. හරි 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 යම්මන් නගිමු. අර මෙහෙ වුණා. අපි මේ පල්ලෙන් ආවේ. කෑවයින් කෑවේ නෑ මෙහෙම කට්ටප්පා. පල්ලෙයා කිසිම දෙයක් පේන්නේ නෑ. මාරම ලස්සනයි. කියන්න වචන නෑ අත්‍තරම. යටින් තනිකර මීදුම තියෙන්නේ. පනින්න පුළුවන්. අර පේන්නේ නැති හින්දා පයින්න පුළුවන්. හැබැයි ඉතින් සෝරිම තමා. හලෝ ගයිස් good morning. ඉතින් කොහොමද? ඉතින් අද අපි යනවා ලංකාවේ උසම කදුමුතුන් 10 අතර තියෙන කන්දක කඳුරු රාත්‍රියක් ගත කරන්න. මේ විදිහට thumbnail එක දැක්කනම් අද දන්නවා අපි කොහෙද යන්නේ කියලා. ඉතින් අද අපි යන්නේ Great Western Hike එක. ඉතින් මධ්‍යම පළාතේ නුවරඑළිය දිස්ත්‍රික්කයේ තියෙන සුපිරිම කන්දක් තමයි Great Western කියන්නේ. ඉතින් ගොඩක් ඇඩ්වෙන්චරස් හයික් එකක් තමයි තියෙන්නේ Great Western වල. දැන් අපි ඉන්නේ පේරාදෙණිය ස්ටේෂන් එකේ. 4යි ගානට ට්‍රේන් එකේ යන්න තමයි හිතන් ඉන්නේ Great Western වලට. ටිකට් ගන්නත් ඕනේ. ඉතින් අද මාත් එක්ක ගමනට එකතු වෙනවා නිර්මල් ඉන්න. good morning මොටමන්. ඒ අමතරව අද මාත් එක්ක ගමනට එකතු වෙනවා සහන්. සහන් ගම්පල ස්ටේෂන් එකෙන් තමයි නගින්නේ. ඉතින් channel එකට අලුත් කෙනෙක් channel එක subscribe කරන්න, like කරන්න, යාළුවන්ටත් බලන්න, share කරන්න. ඉතින් එහෙනම් අපි වැඩි කතා නැතුව ගමන පටන් ගමු. එහෙනම් ඉස්සරහට යන ගමන් අපි වැඩි විස්තර කතා කරමු. කරුණාවෙන් සමන් දෙන්න. මහනුවර සිට බදුල්ල දක්වා ධාවනය වන මන්දගාමී දුම්රිය තව ස්වල්ප වේලාවකින් දෙවන වේදිකාවට ළඟා වී සිටින ප්‍රිය බදුල්ල දක්වා සෑම දුම්රිය ස්ථානයකම නවත්වනවා ඇත. May I have your attention please? This is Peradeniya railway station. Hi. ඉතින් සහනුත් සෙට් වුණා ගම්පල ස්ටේෂන් එකේ. ඉතින් සහනුත් ඉන්නවා අද ගමනට ඊට අමතරව ඉතින් නිර්මල් ඉන්නවා. ඉතින් අපි තුන් දෙනා තමයි අද යන්නේ මේ දැන් ඉන්නේ ගම්පල ස්ටේෂන් එකේ. ඉතින් ස්පීඩ් යනවා. කෝච්චිය අදින්නේ කියන්නේ ඔය රේල් වීල් වල ඉස්සනවා. වැඩි දිනවා.
ඉතින් මේ තියෙන්නේ අද අපේ ගමන අන්තේ ග්‍රේට් වෙස්ටර්න් කන්ද. ඉතින් ලංකාවේ 7 වෙනියට උසම කන්ද තමයි ග්‍රේට් වෙස්ටර්න් කියන්නේ. තව ටිකකින් අපි යනවා ග්‍රේට් වෙස්ටර්න් ස්ටේෂන් එකට. තව ටික දුරක් තියෙනවා. අද අපි කැම්ප් කරන්නේ මේ කන්ද. අපි ග්‍රේට් වෙස්ටර්න් ස්ටේෂන් එකට ආවා දැන්. ගයිස් මෙතන මාරම ලස්සනයි කියන්න වචන නැහැ. අද ක්ලයිමේට් එකත් මාරම කූල්. මේ ඇඟටත් මහන්සියක් දැනෙන්නෙත් නැහැ. කොල්ලෝ ටික දැන් ග්‍රේට් වෙස්ටර්න් බෝඩ් එක ෆොටෝ ගන්න ගමන් ඉන්නේ. ඉතින් අපි මෙතන පොඩ්ඩක් ෆොටෝස් ටිකක් එහෙම ගහලා හයික් එක පටන් ගන්න ඉතින්. වලට පේන්නේ නැති මේ කොටසේ මේ කන්ද මුදුනට බලාකුළු වැදිලා යනවා කන්දේ. හිතා ගන්න පුළුවන් මේ මට්ටමේ ඉඳන් කන්ද තියෙන උසයි ස්ටේෂන් එකේ තියෙන මට්ටමයි අතර වෙනස. මේ ස්ටේෂන් එකත් මාරම ලස්සනයි. මේ ලස්සනට මේන්ටේන් කරනවා ඇත්තටම. මේ පැත්ත මාරම ලස්සනයි බලන්නකෝ. පේන තික්මාඩම කොළපාට විතරයි තියෙන්නේ. ඉතින් මේ ග්‍රේට් වෙස්ටර්න් ස්ටේෂන් එක මුහුදු මට්ටමේ ඉඳන් මීටර් 1464ක් උසින් තමයි තියෙන්නේ. ඉතින් මේ පැත්ත නුවර පැත්ත, මේ පැත්ත බදුල්ල පැත්ත. ඉතින් අද අපි යන්නේ ග්‍රේට් වෙස්ටර්න් හයික් එකට නගින්න යන්නේ බදුල්ල පැත්තට. බදුල්ල පැත්තට ගිහිල්ලා ඒ කියන්නේ මේ පැත්තට කිලෝමීටර් 2ක් විතර ගියාම තමයි අර කෝවිල හම්බෙන්නේ. මං ගියාම පෙන්නන්න. එතනින් තමයි හයික් එක පටන් ගන්න තියෙන්නේ. එතනින් වතුර පුරව ගන්නත් ඕනේ. මේ උඩත් වතුර තියෙනවා කිව්වා. ස්ටේෂන් එකෙන් නම් කිව්වේ උඩ වතුර පාර තියෙනවා කියලා. ඉතින් අපි දැන් හයික් එක පටන් ගන්න යන්නේ. ඉතින් අද අපේ ගමනාන්තය තමයි මේ උඩින් තියෙන්නේ. ග්‍රේට් වෙස්ටර්න් කන්ද. ලංකාවේ 7 වෙනියට උසම කන්ද. දැන් අපි හයික් එක යමු ඉස්සරහට. මෙතනත් ලස්සන සමහට්ටයක් තියෙනවා. මෙතන තමයි ස්ටේෂන් එකේ තියෙන්නේ. ඉතින් මේ හරිය මාරම view එකක් තියෙන්නේ. මේ ලේස් විදියට කඳු බලා ගන්න පුළුවන්. ඉතින් අපි දැන් මේ පැත්තට යන්න ඕනේ. මේ පැත්තට කිලෝමීටර් 2ක් යන්න ඕනේ. ගියාම තමයි අපිට හයික් එක පටන් ගන්න තැන හම්බෙන්නේ. එහෙනම් අපි යමු. අල්ලි කියනවා මාර ලස්සනයි බං. ඉතින් අපි ග්‍රේට් වෙස්ටර්න් ස්ටේෂන් එකෙන් දැන් සෑහෙන දුරක් උඩට ආවා. මේ ඉතින් අපිට උඩින් මේ තියෙන්නේ ටර්පන්ටයින් කියලා. මේ අපි දැන් යන්නේ මේ කන්ද පාමුලි. හිතා ගන්න පුළුවන් නේ කන්දේ උස. දැන් ඉතින් නැගිල්ලක් තමයි තියෙන්නේ. අපි දැන් කිලෝමීටරයක් විතර ආවා. ඉතින් තවත් කිලෝමීටරයක් විතර දුර එහාට යන්න තියෙනවා. අපි ගිහිල්ලා බලමු. ඉතින් අපි ආවා හයික් එක පටන් ගන්න තැනට. ඉතින් මෙතනින් උඩට තමයි යන්න තියෙන්නේ. ඉතින් ඔයාලත් එනවා නම් ස්ටේෂන් එක පැත්තෙන් ඇවිල්ලා මෙන්න මෙතනින් උඩට යන්න. ඒ කියන්නේ මෙන්න මේ හරියම පාලම හම්බ වෙනවා. පාලමට ඉස්සරහින් තියෙනවා මෙන්න මේ විදිහට කෝවිලක් තියෙනවා. ඉතින් කෝවිල ගාවින් උඩට යන්න. ඉතින් ඔයාලා ග්‍රේට් වෙස්ටර්න් හයික් එක පටන් ගන්නදී වතුර අරන් යනවා නම් මේ වතුර ගන්න මේ මෙතන හයික් එක පටන් ගන්න තැනින් මේ පල්ලෙහාට පාරක් තියෙනවා. ඉතින් මේකේ පහළට ගියාම වතුර පාරක් තියෙනවා. ඉතින් අපිත් එතනින් තමයි වතුර පුරව ගත්තේ. දැන් අපි හයික් එක පටන් ගන්න යන්නේ. දැන් අපි මේ පඩිවල දිගේ උඩට යන්න ඕනේ. දැන් අපි හයික් එක පටන් ගමු. නෑ බං මේකෙත් වතුර පුරව ගන්න තිබ්බා. අපරාධය අර පල්ලෙහාට ගියේ. ඉතින් මේ මෙතනත් වතුර පාරක් තියෙනවා. ඉතින් මේ දවස්වල පොඩ්ඩක් වැස්ස තියෙන හින්දා දන්නේ නෑ. ෂුවර් කරන්න බෑ. ඉතින් හැබැයි අර පල්ලෙහා නම් වතුර පාර තියෙනවා අනිවාර්යයෙන්. ඒ ඔයාලත් එතනින් වතුර ගන්න නම් වතුර අරගෙන හයික් එක යන්න උඩට. උඩින් තියෙන වතුර පාර එච්චර ෂුවර් කරන්න බෑ. මොකද ඒක එච්චර පිරිසිදු නෑ කියලා තමයි ස්ටේෂන් එකෙන් කිව්වේ. පෙරලා ගන්න වෙනවා කියලා තමයි කිව්වේ. ඒ හින්දා අපි පල්ලෙහින් ගත්තේ. අම්මෝ බාන්නකෝ මෙතන පඩිපල සිරිපාදේ මහගිරි තමයි වගේ. අපි මෙතන කෝවිලකට ආවා. මෙතනින් අපි පඩුවකුත් දාලා අපි යමු උඩට. ඉතින් මෙන්න මෙතන උඩට තමයි යන්න තියෙන්නේ. ඉතින් කෝවිලකින් මෙන්න මේ පාරෙන් තමයි යන්න ඕනේ. අපි යමු එහෙනම්. දැන් තමයි අපි කැලේ කොටසට ඇතුල් වෙන්නේ.
පොඩ්ඩක් ලිස්සනවා මොකද මේ පාරේ වතුර එනවා මේ ඒ දවස්වල නම් මෙහෙට වහිනවා ඒ හින්දා වතුර නම් උඩිනුත් පුරව ගන්න පුළුවන් වෙයි කොටියේ ගැඩියක් බා ඔයාලා ග්‍රේට් වෙස්ටර්න් එනවා නම් මෙහි කොටියෝ ඉන්නවා දැන් මට සාක්ෂියක් හම්බුණා ඔයාලා විශ්වාස කරයිද දන්නේ මේ බලන්න ඔයාලට පැහැදිලිව බලා ගන්න පුළුවන් කොටියෙක්ගේ අඩියක් තියෙන මේ ඒ ඔයාලා එනවා නම් ගොඩක් පරිස්සම් වෙන්න තනියෙන් එන්න එපා ඉතින් මේ ග්‍රේට් වෙස්ටර්න් කියන්නේ මධ්‍යම පළාතේ නුවරඑළිය දිස්ත්‍රික්කයේ තියෙන කන්දක් නේ. ඉතින් මේ පැත්තේ ඉතින් කොහොමත් සීතලයි. ඒ හින්දා ඒකට හරියන්න තමයි ගස් තියෙන්නේ. ඉතින් පාසි බැදිච්ච ලස්සන ගස් තියෙන්නේ වෙනස්ම පරිසර පද්ධතියක් තමයි තියෙන්නේ. නගින්න තියෙන ඇන්ගල් එකත් සෑහෙන වැඩි. ස්ලොප් එකත් වැඩි මේවා. නගිනා වගේ නෙමෙයි හෙට උදේට අපි බහිනකොට. අද පොඩි කට්ටක් තියෙනවා මොකද මේ වතුර පාරේ යන හින්දා යන්න තියෙන පාරත් ගොඩක් ලිස්සනවා. අම්මෝ. ඉරෙනවා බා. ආයි බණ්ඩක් වගේ නේ. පටන් ගත්ත වෙලෙයිද? නැගිල්ලක්ම තමයි තියෙන්නේ එක දිගටම. දැස්ස දවසට බණ්ඩක්ක ගෙලින්න. ඔව් ඈ. පාර නම් අවුලක් නැහැ මොකද මේ පාර නම් පැහැදිලිවම තියෙනවා. හරි. යම්මන් නගිමු. රේස් ටෙස්ට් එක නම් ලේසි නෑ. නැග්ගම තේරෙයි බං. කුදක් දුන් බං. යව. ඉන්න දිනවා. පොඩි දිවියෙක්ගේ වසුරන බටපඳුරුත් තියෙනවා. මේ ගොල්ඩන් එක ගෑනේ. යමු බෝයිස් යමු. දැන් තමයි ගයිස් දිව්‍ය ලෝකේ කොටස පටන් ගන්න. මේ ටික තනි කර අර පාසිත් එක්ක තියෙන ගස් අර තෙතමනයත් වැඩි මේ හරිය ඉතින් ඒකත් එක්ක ගස් වලත් පාසි අර පොන්සායි ගස් තමයි තනි කරන් බලා ගන්න තියෙන්නේ මේ ටික මාරම ලස්සනයි. යමු අපි. මේ ටික කූලුත් වැඩි නේ බා. කූඩැල්ලොත් ඒ වගේම ඇති. ඔව්. තියෙනවනේ පරණ ගස් අවුරුදු 100,000 ගාණක් පරණ ගහක්. අඩේ ඒක දිරලා බා. අතු නෑ මේ. හඳ නෑ ඒක. ළඟදීම වැටෙනවා. ළඟදීම වැටෙනවා ඒක. ඒ ගහ නම් ළඟදීම වැටෙනවා මේ. බදන්න බැරි ගහක්. තල්ලි පුරක් යන්නේ. හා. මේ කොටස නම් පට්ටම සීතලයි. මේ ටික නම් මාරම ලස්සනයි. බාන්න ඔය තනි කර තියෙන අර අධික පදුමුදේ තියෙන අධික වර්ෂාපතනයයි ඒකට අධික හුලගයි ඒවට ඔරොත්තු දෙන්න අර කුරු ගස් තියෙන බුන්සායි වගේ අර ඒ වගේ ගස් ටිකක් තියෙන්නේ මේ ටික නම් පට්ටම වයිබ් එකක් තියෙන්නේ. ඇඟටත් අර මාරම කූල් මේ ටික අර තෙත පරිසරයක් තියෙන්නේ. උඩ ටික නම් වෙනස්ම පරිසර පද්ධතියක් තියෙන්නේ. ඉතින් ඔයාලා එනවා නම් අනිවාර්යෙන් ගේ අරන් එන දේවල් ආය අරන් යන්න මේ පරිසර පද්ධතිය ආරක්ෂා කරගන්න කියලාත් මතක් කරනවා. What? Monster in Marble.
ඉතින් අපිට කැම්පින් සයිට් එකක් හම්බුණා. ඉතින් මෙතනත් ඔයාලට කැම්ප් කරන්න පුළුවන් කට්ටිය මේ කැම්ප් කරලා තියෙනවා මෙතන. මෙතනත් ටෙන්ට් දෙකක් විතර ගහගන්න පුළුවන් නේ බා. ඔව් දෙකක් පුළුවන්. ටෙන්ට් දෙකක් විතර ගහගන්න පුළුවන්. අපි ඉතින් ආ උඩ පීකේට යන්නේ නේ. අපි යමු උඩටම. දැන් මෙතන චුට්ටක් කොල්ල ටික මහන්සි ඇරලා ආය අපි හයික් එක පටන් ගමු. කනවා chocolate fingers. මේ බ්‍රෑන්ඩ් ප්‍රොමෝට් කරනව නෙවෙයි. මේ වැස්සක් එන්න ඕනේ නේද? ඔව් පොඩ්ඩක් කලු කර. යමුද? මේ පැත්තට භූත පාට. ඉතින් මොටිවේෂන් එකක් ආවා තමයි. ඉතින් අපි දැන් ආයෙත් හයික් එක පටන් ගන්නවා. නිර්මාණලා යනවා ඉස්සරට. මේ ටික නම් මාරම ගුප්ත හැඟීමක් තියෙන්නේ නේ. රෑකට එහෙම හිතා ගන්න පුළුවන් මේකේ අඳුර. මේ වෙලාවට මෙහෙම වුණා. මොකද? හතුනේ. ගහ බලන්න. අර ගහ කෙලින්ම බොන්සායිගේ ලොකු වැෂන් එක. මේ ටික නම් ඇත්තම දිව්‍ය ලෝකයක් ඈ. මේ පිට තියෙන සැබෑ දිව්‍ය ලෝක තමයි මේවා. හිතන්නේ අද අපි නගින්නේ වෙන්න මේ කන්ද උඩට සෑහෙන දුරක් තව යන්න තියෙනවා. තාම අපිට අමාරු ටික හම්බුන්නේ නැහැ මචං. අපි දැන් පැය දෙකමාරක් විතර එනවා. මමත් මේක ස්ටේෂන් එකෙන් කිව්වේ නම් පැය 4-5ක් යන හයික් එකක් කියලා. සාමාන්‍යයෙන් ස්ලෝ වෙන කට්ටියකට නම් කොහොමද ඒ ටයිම් එක යනවා අනිවාර්යයෙන්. මොකද ඒක දිගට නගින්නත් බෑ. ප්‍රාර්ථනා කරමු අපි හෙට වහින්න එපා කියලා. නේද? ස්කූරෝ ඉන්නවනේ. ගයිස් මේක නම් පට්ටම එක්ස්පීරියන්ස් එකක්. ආයි අර මාන්සි ඔක්කොම නැති වෙනවා මේ පරිසරය දැක්කම බාන්නු. තනිකරම දිව්‍ය ලෝකයක් වගේ. තනිකර මේ ගස්වල පාසි තියෙන්නේ. 1 2 3 පේනවනේ අපි දැන් සෑහෙන උඩක් ඇවිල්ලා ඉන්නේ. අපි මේ පල්ලෙහින් ආවේ. මේ පහලින් ඇවිල්ලා මෙන්න මේ කැලේ කොටසින් තමයි ඔහොම ආවේ. කිලෝමීටර් 3කට වඩා ආවා. තව එහෙම යන්න මේ කන්දේ අපි යන්න ඕනේ මේ උඩට. කොල්ල දෙන්න එන්න බැරුව ඉන්නවා අතන. මෙන්න මේ හරි ඉන්න. මේ අර ගස් බොන්සායි වගේ. මාරම ලස්සනයි. තිබ්බටු වගේ නේ බලන්න. තිබ්බටු ගස් වගේ. තිබ්බටුද මන්ද? යාට. ත්‍රිලා නගින්න පුළුවන්. යමු කොම්ලෝ තව ටිකයි. මේ ටිකෙන් නම් යද්දි පරිස්සම යන්නේ. කකුලත් එහෙම ගියොත් නේ. දැන් ඉරි එද්දි තමයි ප්‍රභාතේ. මේ ටික නම් සෑහෙන පරිස්සම වෙන්න මේ. චුට්ටක් හරි කකුලක් එහෙම වුණත් පහළ පේන්නෙත් නැහැ. පහලින් තමයි ගන්න වෙන්නේ. හරි. සහන් ඉන්නවද? සහන් යදිස්. කටුනේ බා. ආවද? තව තියනවද? කෑවයින් කෑවේ නෑ මෙහෙම කට්ටක් බා.
මේ පැත්තේ කන්ද කොටස මීදුමෙන් කව වෙලා තියෙන පේනවා. අපි දැන් මෙහෙම යන්න ඕනේ මේ කන්ද උඩින්. තානේ අපි තැන්නට ආවා. වටම ලස්සනයි. අපි යමු දැන් අර පැත්තට කැම්පින් සයිට් එකට. තව ටිකක් යන්න තියෙනවා. දැන් අපි කඳු මුදුනේ ඉන්නේ. තව ටිකක් කැම්පින් සයිට් එකට එහාට යන්න ඕනේ. මේ කොටස මාරම ලස්සනයි. ආන්නෝ ඉස්සරහ කකුල පැටලෙන්නේ නැහැ. බලන්න. අන්න අතෙන්න. තව යන්න තියෙනවා. සයිට් එකට යනකම් ඉවසිල්ලන්නේ. අම්මෝ. අන්තිමට ආවා. අපි පළවෙනි view point එකට පේනවද? පල්ලෙහා කිසිම දෙයක් පේන්නේ නැහැ. මාරම ලස්සනයි. කියන්න වචන නැහැ අත්‍තරම. යටින් තනිකර මීදුම තියෙන්නේ. පහලක් පේන්නේ නැහැ. සම්පූර්ණ දැන් මීදුමෙන් ග්‍රේට් වෙස්ටර්න් කන්ද වහගන්න යන්නේ. බලන්න. සම්පූර්ණ කන්ද වැහෙනවා. තව ටිකකින් මුළු කන්දම වැහි. මරුම දවස ගාවේ අපි. අපි යමු. අර පැත්තට තමයි යන්න ඕනේ කැම්පින් සයිට් එක. ටක් ගාලා යා. ඔයාලා එන්න ඕනේ තැනක් තමයි. ග්‍රේට් වෙස්ටර්න් කියන්නේ. දැන් නම් මීදුමක් ඇවිල්ලා තියෙන්නේ කන්ද වැහිලා තියෙන්නේ උඩ. ඒ අර මහන්සිය ඔක්කොම නිවුණා. මාරම මහන්සියක් නේ අපි උනේ ඔයාලා දකින්න වීඩියෝ එක. ඒ ඔක්කොම නිවුණා මේ කන්ද මුදුනට ආවට පස්සේ. අන්තිමට අපි ආවා හම්බෙන දෙවෙනි කැම්පින් සයිට් එක. පළවෙනි එක අපිට හම්බුණා පල්ලෙහාම. දැන් මේක තමයි දෙවෙනි එක. මෙතනත් ටෙන්ට් එකක් ගහගන්න පුළුවන්. ඉතින් අතනින් තව ටිකක් උඩට ආවා. ඉතින් මෙතනත් කැම් කරලා තියෙනවා කට්ටිය. හැබැයි මෙතන මේ ගල් තලාවක් තියෙන්නේ මේ මෙතනත් කැම් කරලා තිබ්බට මට නම් සෙට් නෑ මෙතන. හැබැයි ඉතින් පට්ට view එකක් තියෙන්නේ මේ. ආයි මීදුම ඇවිල්ලා තියෙන්නේ මේ. පනින්න පුළුවන්. අර පේන්නේ නැති හින්දා පයින්න පුළුවන්. හැබැයි ඉතින් සෝරිම තමා. ගහක් උඩ තමා. දැන් අපිට අර පැත්තෙන් බලා ගන්න පුළුවන් වුණා ලංකාවේ උසම කන්ද මේ පිදුරු තලාවකට. දැන් නම් මීදුමේ වැහුණා. අපි යමු මේ මෙතනින් තව පාරක් තියෙනවා උඩට. මේකට උඩට යන්න පුළුවන් ගිහින් බලමු. හොඳ කැම්ප් සයිට් එකක් තිබ්බොත් අපි එතන කැම්ප් කරමු. පේනවනේ. මේ කොටියෝ ඉන්නවා කියන සාක්ෂි. මෙතනක් තියෙනවා. මේ අටකට තියෙන්නේ. ගොඩක් ලොකු සත්තු කියලා පේනවා මේ වසුරු දැක්කම මේ සෑහෙන ලොකු සත්තු ඇත්තේ. මේ හරියනම් සෑහෙන ලොකු වසුරු ප්‍රමාණයක් තියෙනවා මෙතන. අර මං කලින් පෙන්නපු කැම්ප් සයිට් එකේ දැන් උඩට එනවා නම් ගොඩක් පරිස්සම් වෙන්න. මේ පාර ඉවරයක් වෙන්නේ නැහැ මේ. අපිට යන්නත් අමාරුයි. ඒ හින්දා අපි අර පළවෙනියටම ගියේ. පළවෙනියට කියන්නේ අර මම දෙවෙනියට පෙන්නපු view point එකේ අපි කැම්ප් කරමු. එතන චුට්ටක් පල්ලම වගේ තමයි තියෙන්නේ. ඒ වුණාට මේක යනවා ඉවරයක් නැහැ. මීටර් 400ක්වත් එන්නේ නැති. පාවට වැඩක් නැහැ මේ. හම්බුන්නේ නැහැ අපිට. පාර නම් තියෙන උඩටම. ඒ වුණාට අපි දෙවෙනියට හම්බෙච්ච කැම්ප් සයිට් එකේ කැම්ප් කරමු. ඉතින් අපි ආයෙත් ආවර කලින් දෙවෙනි පාරට හම්බෙච්ච මේ කැම්ප් සයිට් එකට. ඉතින් මෙතන තමයි අපි ගහන්න ඉතින්. මොකද අර හෙට ටිකක් දුරත් වැඩි. අපිට උදේට යන්නත් අමාරුයි. ඒ නිසා අපි මෙතන තෝරගත්තා. ඉතින් අපි එහෙනම් ටෙන්ට් එක සෙටප් කරලා හම්බෙමු. අපි ටෙන්ට් එකක් සෙටප් කරගත්තා. ඉතින් මේ විදිහට තමයි තියෙන්නේ අද අපේ රාත්‍රී නවාතැන. දොරෙන්කාරයක් තියෙනවා අපිට මේ රසක් එහෙම ආවොත් දාගන්න ඕනේ. ඉතින් දැන් අපි මේ දවල්ට කාපුන් දැන් පොඩි පඩිකින්න නෙමෙයි නේද? ඇත්තටම බඩගිනි මේ ඉන්න අමාරුයි. මේ හින්දා නූඩල්ස් එකක් හදාගන්න යන්නේ. රෑට අපි වෙනම කෑමයක් හදමු. දැනට මේ පොඩ්ඩක් ෂේප් වෙන්න මේ නූඩල්ස් එකක් හදාගන්න යන්නේ. දැන් අපි නූඩල්ස් එක රසට හැදෙන ගමන් තියෙන්නේ.
මට කමු මේ බඩගිනි මොකද දවල්ට ගන්නත් බැරි වුණා අපිට. Ay, poselo. Ponte la iba. ඉතින් අපි අපේ නූඩල්ස් එක හදාගත්තා. ඉතින් මේ විදිහට තමයි තියෙන්නේ. ඉතින් අපි බිත්තරේකුත් ඇඩ් කරගත්තා ඒකට. දැන් ඉතින් කෑමක් තමයි ගියන්නේ. ටෙන්ට් එක ඇතුලට ගිහිල්ලා එන අපි මෙමු. එහෙනම් අපි ටෙන්ට් එක ඇතුලට ගිහිල්ලා නූඩල්ස් එක කමු. නිර්මාල් එහෙම ඉන්නවා. කොල්ල ෆොටෝ ගහනවා. ඔබ පළවෙනි මේ කැම්පින් එක මාත් එක්කනේ. පළවෙනි කැම්පින් එක. ඔබට කොහොමද එක්ස්පීරියන්ස් එක? පොඩ්ඩක් ඉතින් මේවා හිතුවට වඩා පොඩි කේස් එකක් තියෙනවා. අවුලක් නැහැ. රිමුට ආවට පස්සේ හොඳයි. සියනේ. සුපිරිනේ. උදේට සුපිරි. පොරට දැන් උණ ගහලා තියන්නේ දිගටම පොර බලා ගන්න පුළුවන් වෙයි කියලා හිතනවා මේ කැම්පින් එකේ සහන් නම් ඉතින් ගහන්න දෙයක් නැහැ සහන් හැමදාම වෙනවනේ. ඉස්සරහට ඉතින් නිර්මාණුත් සෙට් වෙනවා කැම්පින් වලට. අනිවාර්යයෙන්. එහෙනම් අපි කමු ඇත්තටම මාරම් බඩගිනි නූඩල්ස් එක කාලා බලමු සමහරක් විට සන්සෙට් එක එන්න බැරි නෑ. මොකද මේ සන්සෙට් එක තියෙනවද? සන්සෙට් එක තියෙනවා මේ හරියෙන් සන්සෙට් එක ලාවට තියෙනවා මේ වලාකුළු ටිකක් තියෙනවා. ඒකයි කේස් එක මේ. එතන ගපාතේ තියෙන්නේ. ඔව් මේ ගොඩක් ඈතට යන්න හොඳ නෑ. මේ මීදුම පොඩ්ඩක් මේ වලාකුළු තියෙන්නේ තනි කර නේ බා. මීදුමත් නේ වලාකුළු වගේ. වලාකුළුක් තියෙන්නේ මේ අපි ඉන්නේ වලාකුළු වලටත් වඩා උඩින් ඇත්තටම. දිව්‍ය ලෝකෙින්. දිව්‍ය ලෝකෙක ඉන්නේ. එතන තියෙනවා අපේ රාත්‍රී නිවහන. අපි එනම් කාලා හම්බෙමු. අපි දැන් හදාගත්ත නූඩල්ස් එක කන්න යන්නේ. එහෙනම් අපි කමු. කාලා බලමු. ෂේප් නේ. එහෙනම් guys අපි කාලා හම්බෙමු. ඔයාලා බලන්න අර පැත්තේ තියෙන view එක. ඉතින් අපි දැන් කාලි ඉවරයි. ඉතින් මෙතනත් මේ පොඩ්ඩක් කාපු කට්ටිය විනාශ කරලා ගිහලා තියෙනවා. දැන් අපි අස් කරාමි. ඔයාලා එනවනම් මේ ඔයාලා අරන් එන දේවල් අනිවාර්යෙන්ම අරයි යන්න. මොකද මේ තවත් අය එනවනේ මෙතෙන් මේක අනිත් එක අපි විතරක් නෙවෙයි සත්තුත් ඉන්නවා. ඉතින් පරිසරයටත් හොඳ නැහැ. මේවා දිරන්නෙත් නැහැ. කාලයක් යනකම් බියර් කෑනුයි. අපි දැන් අස් කරා. දැන් මේ ගිනිමැලයක් ගහ ගන්න ඕනේ. දර ටිකකුත් තියෙනවා මේ අපි ගිනිමැලයකුත් ගහමු. මේ සන්සෙට් එක තියෙනවා පේන ඇති ඔයාලට මේ පැත්තෙන් මාරම ලස්සනයි. අර ගස්ටියත් එක්ක මේ ටික මාර ලස්සනයි. අර පැත්තේ තියෙනවා සන්සෙට් එක. මේ පැත්තේ මේ වලාකුළු වැහිලා තියෙන්නේ මේ. නැත්තම් ආයේ ක්ලියර් එකට තිබ්බනම් මාරම view එකක් බලා ගන්න පුළුවන්. මේ පාරේ මෙහෙම දිගටම යන්න පුළුවන්. මේ රේන්ජ් එකේ සීමාවක් නැහැ. උඩටම යනකම් පාර තියෙනවා. සමහරට උඩත් තව කැම්ප් සයිට් ගොඩක් ඇති. ඉතින් අපි නම් මෙතන තමයි ගිහුවේ. මොකද හෙට උදේම යන්නත් ඕනේ. ඉතින් යන්න ඕනේ හින්දා ට්‍රේන් එක අල්ලගන්නත් ඕනේ හින්දා තමයි මෙතන ගිහුවේ. ඉතින් මෙතනත් අවුලක් නැහැ මේ. ටෙන්ට් එකක් ගහගන්න පුළුවන්. එක ටෙන්ට් එකක් හැබැයි ගහන්න ඕන. ආයි මෙතන එකක් ගහන්න පුළුවන්. ගිනිමැලයක් ගහන්න බෑ. හැබැයි ටෙන්ට් දෙකක් ගහගන්න පුළුවන් මෙතන. ඉතින් දැන් ගිනිමැලයක් ගහගන්න හදා ගන්න ඕනේ. ඒක හදලා අපි රැයට කන්නත් හදමු. එහෙනම් රැයට කන්න හදන වෙලාවට අපි හම්බෙමු. හලෝ. දැන් අපි රැයට කන්න චිකන් එකක් හදා ගන්න යන්නේ. ඉතින් අපි චිකන් නම් ගෙනාවේ අර තියාගන්න ටිකක් අමාරු වෙනද මේ ටින් එකක් ගෙනාවේ. ඔය චිකන් හොද්දක් හදා ගන්න ඕනේ. පාන් තියෙනවා. පාන් එක කන්න. දැන් දුණු සුදුරුණු ඒ ටිකත් කපලා තියෙන්නේ. ඉතින් එළියෙන් පෑන් එක කියන්නේ භාජනේ තියාගත්ත හදන්න මේ මෙතන පොඩි සෙටප් එකක් ගහලා තියෙන්නේ. මේ පොඩ්ඩක් වැස්සක් ආවා පින්නක් ආවා. ඒ හින්දා මේ ට්‍රේන් කව එක දාගත්ත ටෙන්ට් එක උඩින්. දැන් චිකන් එක හදාගන්න යන්නේ. එහෙනම් අපි චිකන් එක හදමු. ඉතින් දැන් චිකන් එක හැදෙන ගමන් තියෙන්නේ. අපි දැන් චිකන් එකත් හදාගෙන තියෙන්නේ. ඉතින් පාන් තියෙනවා චිකන් එකත් එක්ක කන්න. කාලා බලන්න. රස පරීක්ෂකතුමා හරිය චෙක් කරනවා. අපිට තියෙනවා පාන් එක්ක චිකන්. මම කාලා බලමු. සිවර්ද බං අවුල නැද්ද? අවුලක් නෑ රහ. ඔය කන්න පුළුවන් නේ. ඕ.
ඉතින් රැටත් කාලා දැන් නිදාගන්න යන්නේ පට්ටම සීතලක් තියෙන එළියේ. ඉතින් හෙට ලස්සන හිරු දාවකින් හම්බෙමු. එහෙනම් දැන් අපි නිදාගන්න යන්නේ. හැමෝටම good night. Good night. Good night. Hello guys, good morning. ඉතින් කොහොමද? ඉතින් දැන් ග්‍රීට් ටෙස්ටන් වලට හිරෝදා වෙවිලා තියෙන්නේ මේ පැත්තෙන් තමයි සන්රයිස් එක තියෙන්නේ. ඉතින් මෙතන සන්රයිස් එක නම් ලොකුවට බලා ගන්න බෑ. ඉතින් අපි හිතුවේ ඒ හින්දා අර පැත්තට යන්න. ඔයාලා දෙන්න view එක බලන උදේම නැගිටලා. Good morning. එනවල් good morning. සාන් good morning. ඉතින් තාම හඳක් තියෙන උඩින් මේ අර පැත්තේ තමයි මේ සන්රයිස් එක තියෙන්නේ. මේ මෙතනින් බලා ගන්න බෑ. මොකද මෙතන පොඩ්ඩක් අර මේ වැහිලා තියෙන ගස් වලට ඒ හින්දා බලා ගන්න බෑ. මේ මාරම ලස්සන හිරුදාවක් බලා ගන්න පුළුවන් අර පැත්තෙන්. අපි ඒ හින්දා අර මේ පැත්තට පොඩ්ඩක් ගිහිල්ලා බලමු. ගිහිල්ලා සන්රයිස් එක කැප්චර් කරගන්න බලමු. අපි එහෙනම් මේ පැත්තට ගිහිල්ලා බලමු. wow මචං. wow. ඉතින් මේ පැත්තෙන් තමයි අපිට හිරුදාව බලා ගන්න පුළුවන්. දැන් නම් චුට්ටක් කවුණා. අපිට බලා ගන්න පුළුවන් ලංකාවේ උසම කන්ද මෙතෙන්න පේනවා. ඔයාලට පෙනේද දන්නේ නැහැ. මෙන්න මේ ගස් දෙක අතරින් බලන්න. මේ ගස් දෙක අතරින් පේනවා අපිට පිදුරු තලාගල. ලංකාවේ තියෙන උසම කඳු මුදුන තමයි මේ. ටවර්ස් ටිකයි ඔක්කොම පේනවා. පේනවනේ ලස්සන. ඉතින් දිව්‍ය ලෝකයක් වගේ තමයි. ඉතින් අර පැත්තේ අපිට බලා ගන්න පුළුවන් ග්‍රේට් ටෙස්ටන් වලට හිරුදාව පේන විදිය. ඉතින් අපි දැන් යමු. තේ එකක් හදා ගන්න ඕනේ. මාරම සීතලයි. කොෆි එකක් හදාගමු. කොෆි එකක් හදාගෙන බිස්කට් එකක් කාලා උදේ කෑමක් හදාගමු. ඊට අමතරව මේ අපිට පේන දේවල්, මේ කන්දේ තියෙන විශේෂත්වය, මේ දේවල් ගැන කතා කරමු. ඉස්සෙල්ලාම අපි තේ එකක් හදාගෙන යමු අපේ ටෙන්ට් එක ගාවට. දැන් ආවා අපේ ටෙන්ට් එක ළඟට. මේ ටික සීතලයි. ඒ හින්දා අපි උදේට මේ කොෆි එකක් හදාගෙන යන්නේ. තාම ඊළඟ කදුමුදුන් වලින් උඩට ආවේ නැහැ. ඉතින් මෙතනින් පහට ලොකු හෙලක් තියෙන්නේ මේ වගේ තැන් වලටදී පරිස්සමෙන්. මොකද මේ අපිට හිතා ගන්න බෑ මෙතන මේ පස්ත තියෙන්නේ මොනවද තියෙන්නේ කියලා. මොකද මේ මෙතන යාට මේ තියෙන ඇති හෙල තියෙන්නේ. ඉතින් මේ පැත්තේ උඩත් කැම් කරන්න තැන් තියෙනවා. අපි නම් ගියේ නැහැ. මොකද අපිට උදේම යන්න තියෙනවද 9 ගාන තමයි ට්‍රේන් එක තියෙන්නේ. ඒ නිසා මේ අපි මෙතන තමයි තෝරගත්තේ. මෙතනත් ලස්සනයි. මේ එක ටෙන්ට් එකක් ගහ ගන්න පුළුවන්. ඒ කියන්නේ 6 person වගේ ටෙන්ට් එකක් මෙතන ගහ ගන්න පුළුවන්. මේ මෙතන ඇත්තටම ෂේප්. ඒ කියන්නේ හුලගත්ත අඩුයි. ඒ නිසා හොඳයි මෙතනත්. දැන් මේ පැත්තෙන් ඉර උදා වෙනවා නේ. ඔයාලට පේන ඇති. මේ පැත්තේ නම් කඳු ටික ඔක්කොම කව වෙලා තියෙන්නේ. ඊට අර පැත්තෙන් අපිට පිටුරු තලාගල බලා ගන්න පුළුවන් වුණා. දැන් අපි එහෙනම් තේ එකක් හදාගමු. ඉතින් අපි තේ එකකුත් හදාගත්තා. ඉතින් ග්‍රේට් ටෙස්ටන් කියන්නේ ලංකාවේ තියෙන 7 වෙනියට උසම කන්ද. ඉතින් මේක උසින් ගත්තොත් මුහුදු මට්ටමේ ඉඳන් 2212ක් විතර උසයි.
ඉතින් පැහැදිලි දවස්වලට මෙතන අපිට උතුම් ශ්‍රී පාදස්ථානය සප්තකන්‍යා කඳු වැටිය ඊට පස්සේ අර පැත්තෙන් අපිට පිදුරු තලාගල නම් බලා ගන්න පුළුවන් වුණා. ඊට අමතරව කිරිගල්පොත්ත තොටුපොළ කන්ද නුවරඑළිය ඒ හෝටන් තැන්න ඒ සයිඩ් එකේ බලා ගන්න පුළුවන් අර පැත්තේ. ඒ කියන්නේ මේ පැත්තෙන් තමයි උතුම් ශ්‍රී පාදස්ථානය අපිට බලා ගන්න පුළුවන්. ඔයාලට පේන්නේ නැති මේ දිගටම මේ මීදුමෙන් කඳු මුදුන් වැහිලා තියෙන්නේ. ඒ හින්දා හරියට බලා ගන්න බෑ. ඉතින් ග්‍රේට් වෙස්ටර්න් කියන්නේ එන්න ඕනි තැනක්. මම ආපු සුපිරිම හයික් එකක් තියෙන කන්දක් තමයි ග්‍රේට් වෙස්ටර්න් කියන්නේ. අපිට නම් පැය 3ක් නගින්න වුණා ග්‍රේට් වෙස්ටර්න් උඩට එන්න. සාමාන්‍ය ස්ටේෂන් එකේ නම් කිව්වේ පැය 5ක් පැය 6ක් විතර සාමාන්‍යයෙන් කට්ටියට යනවා කියලා. අපි නම් පැය 3කින් විතර නැංග ග්‍රේට් වෙස්ටර්න්. හැබැයි ටිකක් අමාරු හයික් එකක් තියෙන්නේ. අපිට බහිනකොට මාරම ස්ලොප් එකක් තියෙන්නේ පල්ලයට බහින්න. ඉතින් ස්පීඩ් බහින්නත් බෑ. අපිට මේ 9 ට්‍රේන් එකට යන්නත් ඕනේ. දැන් තේක බීලා අපි උදේට කන්න නූඩල්ස් එක හදාගමු. නම් අපි තේක බීලා නූඩල්ස් එක හදාගමු. එතන සුබේ හදන නූඩල්ස් එක සහනුත් එක්ක ඉක්මනට නූඩල්ස් එක හදාගන්න ඕනේ. මොකද මේ කීයද බා අපිට තියනවා කියන්නේ 9ට. ට්‍රේන් එක 9:45. 9:45 ට්‍රේන් එක තියෙන්නේ නුවරට. මේ ඒකට යන්න ඕනේ. ඉතින් 7:00ටත් යන්න වෙන්නේ අපිට. පැය 3ක් ගියානේ බයියේ. ඔව්. එහෙනම් කොහොමත් අපි මෙහෙන් 7:00 විතර පහළට බහින්න තමයි හිතන්නේ. දැමුත් අර පැත්තට මිස්ටේක් ඇවිල්ලා තියෙනවා. ඒකට මෙහි ක්ලයිමේට් එක මාර ඉක්මනට වෙනස් වෙනවා. දැන් ඉර තිබ්බ තව ටිකකට කලින් දැන් අර පැත්තෙන් වීදුම. දැන් ඇත්තටම කලින්ට වඩා මාරම සීතලයි. දැන් අර ඉරාවත් එක්ක මම ඇඟට අර කලින් සීතල තිබ්බ ටික නැති වුණා. දැන් ආයෙත් සීතලයි. අර උඩ පැත්තට යනවා නම් ගොඩක් පරිස්සම් වෙන්න. මොකද මේ දිවි වසුරු මාර ගොඩක් තිබ්බා. ඒ කියන්නේ අනිවාර්යෙන් ඒ හරිය ගොඩක්ම දිවියා ඉන්නවා. ඒ හින්දා ගොඩක් පරිස්සම් වෙන්න. තනියෙන් එහෙම යන්නත් එපා. මේ කැම්ප් කරන්න ආවම රැයට ඒ ගැනත් සැලකිලිමත් වෙන්න. ඉතින් මේ ටික සන්රයිස් එකත් එක්ක මාරම ලස්සනයි බලන්නකො. අර බලාකුළුයි සන්රයිස් එකේ එළියයි යන්නහම මේ මික්ස් වෙලා මාරම ලස්සනක් එකතු කරන්න බලන්න. ඉතින් රේල් පාර තමයි මෙන්න මෙතනින් තියෙන්නේ. මෙහෙම තමයි ස්ටේෂන් එකේ තියෙන්නේ. මෙන්න මේ කන්දට පිටිපස්සෙන් තමයි ඉස්සරහින් තමයි තියෙන්නේ ග්‍රේට් වෙස්ටර්න් ස්ටේෂන් එක. මෙතෙන් නම් ටිකක් බලා ගන්න බෑ. මාරම ලස්සනයි. අර පැත්තේ බලාකුළු ගංගාවක් යනවා මේ පැත්තට. ඔයාලට පේන්නේ නැති. ඉතින් අපේ ඉරමාව තියෙනවා වෙන්න මෙතන. කියන්න වශයෙන් නැහැ. ඇත්තටම ලස්සනයි. මේ දැන් අපි නූඩල්ස් එක හදාගත්තා. ඔයාලා දකින්න ඇති. දැන් නූඩල්ස් එක කන්න යන්නේ. මේ අපි රෙඩි වෙලා ඉන්නේ. දැන් යන්නත් පහළට. දැන් ටෙන්ට් එක ගලවලා නූඩල්ස් එක කාලා ටෙන්ට් එක ගලවලා යන්න තමයි තියෙන්නේ. ඉතින් අපිට තියෙනවා රස නූඩල්ස් එකක් මේ. එහෙනම් අපි කමු. කම්බා. අතින් කමු. ඕලන්නේ. රසනේ තියෙනවනේ. රසනේ තියෙනවා. ෂේප් වීඩියෝ එකක් අපිට තියෙනවා අතුරු පසට සුපිරි අබ ගෙඩිය තියෙනවා කමු දේශියම ගෙඩියක් නෙමෙයි නාන හදන්න තියෙනවා මස්ත් තියෙනවා හොඳට සහ හලෝ ඉතින් දැන් අපි ග්‍රේට් වෙස්ටර්න් කඳුමුදුනට සමුදීලා පහළට යන්නේ. ඉතින් කැම්ප් සයිට් එකත් සම්පූර්ණ ඔක්කොම සුද්ධ කරා. තිබ්බ විදිහට වඩා සුද්ධ කරා. ඒ කියන්නේ මෙතන තිබ්බ ගුණුත් අපි අස් කරා. ඉතින් ඔයාලත් එනවා නම් මේ ඔයාලා අරන් එන දේවල් ආය අරන් යන්න කියලාත් මතක් කරනවා. ඉතින් පරිසර පද්ධතිය ආරක්ෂා කරගන්න. මේ ගස් එහෙම කපන්න එපා. ගසුත් කපලා තියෙනවා. ඊට අමතරව මේ ගස්වල කොටලා තියෙනවා. ඉතින් ඒ වගේ වැඩ කරන්නත් එපා. දැන් ඉතින් පහළට යන්නේ. ඉතින් තවත් මේ වගේම සුන්දර ගමනාන්තයකින් හමු වෙමු. එහෙනම් අදට ගිහින් එන්න. හැමෝටම ජය වේවා.